කචතු දූපත සම්බන්ධයෙන් චුට්ටක් කතා කරන්න හදන්නේ. ඇත්තටම කචතු දූපත අයිති ලංකාවටද ඉන්දියාවටද? ඒ ප්‍රශ්නේ දැන් ඉන්දියාවට මතුවලා තියෙනවානේ. නමුත් අපි දන්නවා ව්‍යවස්ථානුකූලව අපිට තමයි කචතු දූපත ශ්‍රී ලංකාවට තමයි ශ්‍රී ලංකාවේ නිල භූමියේ කොටසක් විදිහට තමයි කචතු දූපත හඳුන්වන්නේ. මේ කචතු දූපතේ ගැටලුව 1920 ගණන් වලට පවා ඇදිලා යනවා. අපි දන්න ඉතිහාසයේ සඳහන් වෙන විදිහට කරුණු හොයලා බලපුවාම 1921 ශ්‍රී ලංකාවේ ප්‍රභූන් අතර සහ ඉන්දියාවේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් තිබිලා තියෙනවා කචතු දූපතේ අයිතිය සම්බන්ධයෙන්. ඒ සාකච්ඡාවෙන් පස්සේ ඉන්දීය නියෝජිත මණ්ඩලය කියලා තියෙනවා කචතු දූපත අයිති ශ්‍රී ලංකාවට කියලා. නමුත් පහු වකවානුව වෙනකොට ඔය බ්‍රිතාන්‍ය පාලන කාලේ වෙනකොට බ්‍රිතාන්‍ය පාලන සමයේත් රාමණ්ඩි කියලා යාපනයේ හිටපු නායකයෙක් තමයි මේ කචතු දූපත පාලනය කරලා තියෙන්නේ. එයාගේ යටතේ තමයි මේක තිබිලා තියෙන්නේ. ඊට පස්සේ බ්‍රිතාන්‍යයන්ගේ නිදහස හම්බුණාට පස්සේ මේ කචතු දූපත සම්බන්ධයෙන් 1974 තමයි ආයේ මේක සම්බන්ධයෙන් ඉන්දියාව හින්දලා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේ ගිවිසුමකට එළඹිලා තියෙන්නේ. එවකට ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රම අගමැති සිරිමාව බණ්ඩාරනායක මැතිණිය සහ ඉන්දියාවේ හිටපු අගමැතිණි ඉන්දිරා ගාන්ධි මැතිණිය අතර සාකච්ඡාවක් වට කිහිපයක් පවත්වලා කචතු දූපතේ අයිතිය නිල වශයෙන් ශ්‍රී ලංකාවට හම්බ වෙලා තියෙනවා. අපි දැන් මේ කාලේ කචතු දූපත සම්බන්ධයෙන් කතා කරන්න හේතුව වෙන්නේ ඉන්දියාවේ දේශපාලන කරලිය උණුසුම් වෙලා තියෙනවා. දකුණු ඉන්දීය ප්‍රාන්ත මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි ඉදිරි මාසයේ. ඒක සම්බන්ධයෙන් මහමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙලා ඉන්න අපි දන්න ඉන්දිය නළු තලපති විජේ සඳහන් කරලා තියෙනවා කචතු දූපත ආපහු ඉන්දියාවට පවරා ගන්නවා. ආපහු නෙමෙයි ඇත්තටම කචතු දූපත පවරා ගන්නවා කියලා තමයි මෙයා මේ දේශපාලන රැලිවලදී එයාගේ තිබුණ දෙවනි දේශපාලන රැලියේදී සඳහන් කරලා තිබ්බේ. එතකොට රාජතාන්ත්‍රික මට්ටමේ මේ ප්‍රශ්නය ඉස්සරහට තලපති විජේ බැරි වෙලාවත් ජයග්‍රහණය කළොත් නෙවෙයි තියෙන ජනසංඛ්‍යාව එක්ක බලපුවම තලපති විජේ ඇත්තටම ජයග්‍රහණය කරනවා. මොකද එයාගේ දෙවෙනි රැලියට ලක්ෂ 10කට වගේ ආසන්න සංඛ්‍යාවක් ජනකාය සහභාගී වෙලා හිටියා. එතකොට තලපති විජේ ජයග්‍රහණය කරොත් අපිට එයා බල කරලා කියලා තියෙනවා ඉන්දිය මධ්‍යම රජයට නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමාට කචතු දූපත පවරා ගන්න එයාලගේ දෙමළ ජනතාවට සහ දෙමළ දීවරයින්ට ඉන්දිය දීවරයින්ට ශ්‍රී ලංකා හමුදාව බොහොම කුරිරු විදියට සලකනවා ඒ කලාපයේ මසුන් මැරීමට ගියපුවාම කියලා. ඇත්තටම මේ මුහුදු සීමාවත් අයිති වෙන්නේ ශ්‍රී ලංකාවට. එතකොට මේ සම්බන්ධ ප්‍රශ්නය කලින් කලට ඉන්දියාවේ දේශපාලනයේදී මේක උලුප්පල දක්වනවා. ඒගොල්ලෝ දකුණු ඉන්දිය ඡන්ද ටික ලබා ගන්න ඕන හින්දා. නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමත් එයාගේ 2024 තිබුණ මහමැතිවරණයේදී එයා ඒක මේ ඡන්ද උප්පරවැට්ටියක් විදිහට පාවිච්චි කරා. ඉතින් ඇත්තටම කචතු දූපත